ගයිස් ඉතින් මොකද වෙන්නේ මට මේ රිවිව් එක ගැන කලින් අරන් ඉන්න බැරි වුණා මේ පොඩි පොඩි වැඩ වගේක් තිබ්බ ඒකින්ද මං අද මේ රිවිව් එක අරන් එනවා මේ අද අපි රිවිව් කරන්න යන්නේ බයිසන් රෙට්‍රිබියුෂන් බයිසන් රෙට්‍රිබියුෂන් කිව්වේ කලින් මේක මුලින්ම ආයේ M700 රෙට්‍රිබියුෂන් එක පස්සේ මේගොල්ලෝ අපිට දීලා තියෙනවා තව දවස් 17යි තියෙන්නේ මේගොල්ලෝ අපිට දීලා තියෙනවා බයිසන් රෙට්‍රිබියුෂන් එක මුලින් ඒකේ ලුක් එක පොඩ්ඩක් බලමු මේක මං ගන්න හැදුව ඒකට මට ගන්න එච්චර මේකත් තිබෙන මොකද බයිසන් එච්චර ප්ලේ කරන්නේ නැහැ ගයිස්. يعني M700 එකේ ලුක් එක වගේම තමයි මේකෙත් තියෙන අර මේකේ ස්කොප් එක වගේමයි රීලෝඩ් එකත් ඒ වගේම තමයි. ස්කිල් බ්‍රොඩ්කාස්ට් එකත් ඒ වගේම තමයි. ගයිස් මට මේක M700 එකට වඩා නම් පට්ට සෙට්. මේ මාරු මේක ප්ලේ කරනකොට අනිත් ක්ලෝස් රේන්ජ් වලට හොඳ ගන්න යක්. ඉන්ස්පෙක්ෂන් එක නම් අරගෙන තරම් නෑ වගේ. එච්චර වෙලාවක් නෑ. ලියු ලුක් එක. ලියු ලුක් එකෙත් එහෙම ලොකු වෙනසක් නෑ. ෆස්ට් එකයි මේකයි බලනකොට ගයිස් මේ ඉම්පරන් එකට එනවා මේ පැරෂුට් එක මේ අප්ඩේට් කරාට පස්සේ මේ ලෙජෙන්ඩරි පැරෂුට් එකක් මේ ඒක තරම් නම් මේක සෙට් වෙන්නේ නැහැ ඒක ලස්සනයි. දැන් ගයිස් අපි බලමු දැන් අපි බයිසන් එකේ ලුක් එක පොඩ්ඩක් බලලා තියෙන්නේ. සර්වර් රෙට්‍රිබියුෂන් එකේ මුලින්ම ආපු ගන්න එක රෙට්‍රිබියුෂන් මේ M700 රෙට්‍රිබියුෂන් මේ රෙට්‍රිබියුෂන් සීන් එකේ මේක රීලෝඩ් එක කරලා ගන්නකොට මං මේ බබා හම්බෙලා දෙකේම හිට් ඉෆෙක්ට් එක වගේ මේක පොඩ්ඩක් ලොකු හිට් ඉෆෙක්ට් එකක් අරකට වඩා හැබැයි හැබැයි බයිසන් එකේ නිව් ලුක් එකට නම් මේකේ නිව් ලුක් එක නම් පොඩ්ඩක් ලස්සනයි වගේ ගයිස් මේ අතේ තියා ඉන්නකොට එහෙම හරහාට තියා ඉන්නවා මේ ඉමෝට් එක නම් ෂෝට් වැඩි හැබැයි ඔය ගොඩක් ඉමෝට් මේ අතට එනවා වගේ තමයි තියෙන්නේ ඒකයි කේස් එක ගයිස් අපි ඉටර්නල් දෙකේ රිවිව් දෙක බලලා ඉවරයි පොඩ්ඩක් බලමු ඉතින් මේ ඉවෙන්ට් එකට ආපු පොඩි පොඩි ගන්න ලෙජෙන්ඩරි රේඩියන්ස් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් ගෙනාවා මේ ඉම්පරන් එක ගෝල් 250න් ආපු සීන් එකක් ගැන ඔයගොල්ලන්ට මේ අපි කස්ටම් ගහලා ගිව්වේ දෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ID එකයි මේ වීඩියෝ ගැන තියෙන අදහසයි ඕන් කමෙන්ට් එකකින් යටින් කොටාගෙන යන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න එහෙනම් ගයිස් අද නම් ගිහින් එන්නම් පස්සේ අලුත් වීඩියෝ එකකින් එන්නම් එල